අද 2010 ඔක්තෝබර් මාස 3 වෙනි ඉරිදා දබරාසනෙන් මේ සවන් දෙමින් සිටින්නේ ලක්රස සතිපතාව භාවයට රැගෙන එන සතියේ දේශපාලන විග්‍රහය සමගින් වසර 30ක් තිස්සේ යුද්ධයෙන් වෙලාගෙන තිබූ අපේ මාතෘ භූමියත් එහි වෙසෙන ජනතාවත් ඉන් මුදවාගෙන බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් නිර්මාණය කර දීමට නායකත්වයේ දුන් මහා රණවිරුවා වසර දෙකමාරක බරපතල වැඩ ඇතිව සිරගත කොට ඇති බව දැන් නොදන්න කෙනෙක් නැහැ. මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ අඳුරු සිරකුටියක රඳවා සිටින ඔහුට අඩුම තරමින් පැදුරු කැබැල්ලක්වත් ලබා දීමට අපේ රටේ පාලකීන් කාරුණික වී නැහැ. ජම්පරේ නමින් හැඳින්වෙන සිරකරුවෙකුට ලබා දෙන ඇඳුම හැරුණ විට නූල් පොටක්වත් ළඟ තබා ගැනීමට ඔහුට අවසර ඇත්තේ නැහැ. පසුගිය දිනවල බෙලෙක්ක පිගාන අතින්ගෙන සෙසු සිරකරුවන් සමග කෑම පොලිමට එක්වන මේ අසහාය සෙන්පතියා බිම වාඩි වී පොල් සම්බෝල සමග ගල්වැලි 10 මිශ්‍ර බත් අනුභව කරනු ලැබුවේ සොල්දාදුවෙක් වෙච්ච මට මේවා හොඳට හුරු පුරුදුයි කියමින් සිනාවෙන් මුව සරසාගත් මේ අපූර්ව මිනිසා තුළ කිසිදු ආකාරයක පසුතැවිල්ලක් සිත්ඇවුලක් මානසික බිඳවැටීමක් ඒ මුහුණේ සටහන් වී නොතිබූ බව තතුදත් ආරංචි මාර්ග පවසා සිටිනවා. පසුගිය සිකුරාදා රාත්‍රිය පුරාම ඔහුගේ සිරකුටිය තුල කුහුඹුවන්ගෙන් පිරී පැවති නිසා රාත්‍රී ආහාර ගැනීමටත් පසුදා පහන් වනතුරු නොනිදා සිටීමටත් ඔහුට සිදු වී ඇති බව ජනමාධ්‍ය මගින් වාර්තා කළා. මෙසේ දහසක් දුක් දෝමනස්යන්ට භාජනය කරමින් බලු කූඩුවක රඳවා සිටින සරත් පොන්සේකා නම් වූ ඔහු කවුද? ඔහු සිදු කළේ කුමක්ද යන්න වටහා ගැනීම ශ්‍රී ලාංකිකයින් වන අපගේ යුතුයකමක් කියලයි අපි හිතන්නේ. විශ්වයේ පවතින සදාතන සත්‍යයට අනුව ඉතිහාසයේ සැබෑ විනිශ්චයකාරීන් වන්නේ මහ ජනතාවයි. නිවැරදි ඉතිහාසය නිර්මාණය කරන්නේ පොදු ජනතාවයි. පාලකීන්ට අවශ්‍ය පරිදි බලහත්කාරයෙන් ඉතිහාසය විකෘති කළ නොහැකි බව ලංකා ඉතිහාසය තුලින්ද මනාව ඔප්පු වී තිබෙනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකීන් විසින් එදා වීර කැප්පෙටිපොළ මොනරවිල ජීවග්‍රහයෙන්ගෙන රාජ්‍ය විරෝධී අපරාධකාරයෙකු ලෙස හිසගසා මරා දමනු ලැබුවා. එහෙත් වීර කැප්පෙටිපොළ නම් වූ ඒ වීරෝදාර සෙන්පතියා අදටත් පොදු ජනතාවගේ හදවත් තුළ ජීවත් වෙමින් ගරු බුහුමන් ලබනවා. එපරිද්දෙන්ම රෝගී තත්වයෙන් පසුවෙන සරත් පොන්සේකා මහතා සිරගෙයි තුලදී ස්වාභාවික මරණයකට ගොදුරු කිරීමට පාලකීන් පියවර ගනු ලැබුවත් ඔහුගේ කීර්තිනාමය ඉතිහාසයේ රන්නකොරින් ලියවෙන වග ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් ඉතාමත් හැඟුම්බරව ලක්රසට අදහස් දක්වමින් පවසා සිටියා. මෙම කතාබහේදී අපගේ ඇගයීමට ලක්වන්නේ සරත් පොන්සේකා නම් වූ වීරෝදාර සෙන්පතියා ගැන මිස එනම් දේශපාලනඥයා නොවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. සරත් පොන්සේකාගේ වසර 40ක හමුදා ජීවිතය ගැන පරීක්ෂා කර බලන විට කැපී පෙනෙන විශේෂතා රාශියක් ඔහු තුලින් විද්‍යමාන වෙනවා. රාජකාරිය දේවකාරියක්සේ සලකා ඉටු කිරීම, දැඩි විනයගරුක භාවය, දැඩි කැපවීම, ඍජු ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම, අදූෂිතයෙකු වීම, ඕනෑම දුෂ්කර තත්වයක් දරාගෙන නොසැලී නොවැටි සිටීමේ හැකියාව, නොපසුබට වීර්ය, මව්බිමට අසීමිත ලෙස ආදරය කිරීම ඒ ගුණාංගයන් අතර ප්‍රමුඛත්වයක් ගන්නවා. ඔහුගේ වීර වික්‍රමාන්විත භාවය ඔප්පු කළ එක් අවස්ථාවක් පමණක් මෙහිලා සඳහන් කිරීම වැදගත්යයි අපි කල්පනා කරනවා. යාපනය අත්පත් කර ගැනීමේ අරමුණින් ප්‍රභාකරන් විසින් දියත් කළ නොනවතින රැල්ල මෙහෙයුම නිසා එදා යුද සෙබළුන් 35000ක් යාපන අර්ධද්වීපයේ අතරමං වුණා. කොටි ත්‍රස්තයින් යාපනය 4 වටින් වට කර තිබුණ නිසා සියලු හමුදා සැපයුම් මාර්ග අවහිර වී තිබුණා. මේ අතර මිනි පෙට්ටි 35000ක් සූදානම් කරගෙන සිටින ලෙස ප්‍රභාකරන් ශ්‍රී ලංකා රජයට තර්ජනය කළා. ඒ තත්ත්වය තුල ඉන්දියාවේ පිහිට පැතීමට එදා චන්ද්‍රිකා මැතිනියට සිදු වුණා. එහෙත් ඉන්දීය අගමැතිවරයා ඒ තීරණාත්මක මොහොත යුද ආධාර දීම ප්‍රතික්ෂේප කළා. අවශ්‍ය නම් යාපනයේ සිරවී සිටින යුද සෙබළුන් කොළඹට රැගෙන එන්නට නැව් කිහිපයක් පමණක් ලබා දිය හැකි බව ඔහු එදා පැවසුවා.
සිදුවීමට යන මහා ජීවිත විනාශය වළක්වා ගැනීමට චන්ද්‍රිකා මැතිනියට එදා ගත හැකිව තිබූ අවසාන ක්‍රියාමාර්ගය වූයේ වහාම සරත් පොන්සේකා මහතා උතුරේ ආඥාපතිවරයා වශයෙන් පත්කර පිටත් කර හැරීමයි. ඉන්පසු සරත් පොන්සේකාගේ දියුණු නායකත්වයේ යටතේ දියත් කළ ෂණික ප්‍රතිප්‍රහාරයන් හමුවේ ප්‍රභාකරන්ගේ නොනවතින රැල්ල අඩපණ වී ගියා. ඒ හරහා හමුදා නිලධාරීන් හා සෙබළුන් 35000කගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට මෙන්ම යාපනයේ බලය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට පොන්සේකාට හැකි වුණා. ඒ ජයග්‍රහණය ලබා ගන්නට එදා සරත් පොන්සේකා නැමැති යුද සෙනවියා අසමත් වුණා නම් යුද ජයග්‍රහණයක් ගැන උදම් අනන්නට අද අපට ඉඩකඩක් ඉතිරි වන්නේ නැහැ. එදා කොටි සංවිධානයේ ඉල්ලීම යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එදා සාම දූතයා ලෙස ක්‍රියා කළ ජී.එල්. පීරිස් මහතාත් උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කිරීමට එකඟතාවය පළ කර තිබුණා. එසේ එකඟ වුණේ තායිලන්තයේ නකොම්පතුම් වල පැවති සාම සාකච්ඡාවලදී කොටින්ගේ මෙම ඉලක්කය නිවැරදිව සහ කල්ැතිව වටහාගෙන සිටි උතුරේ ආඥාපති මේජර් ජෙනරල් සරත් පොන්සේකා කොටින්ගේම ඉල්ලීමට තරයේ විරුද්ධත්වය පළ කළා. එමගින් සිදුවන්නට ගිය මහා විනාශයක් කල්ැතිව වළක්වා ගැනීමට සරත් පොන්සේකාට හැකි වුණා. කොටින්ගේ ඉල්ලීම පිට එදා උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කළා නම් යුද ජයග්‍රහණ ගැන කතා කරන්නට ඉඩකඩක් අද නිර්මාණය වන්නේ නැහැ. ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි වූ යුද හමුදාපතිවරුන් සහ සරත් පොන්සේකා නැමැති යුද හමුදාපතිවරයා අතර සුවිශේෂී වෙනසක් තිබුණා. ඔහුගේ වසර 41ක හමුදා ජීවිතයෙන් වසර 30ක්ම ගෙවි ගොස් තිබුණේ සටන් භූමියේ. එනිසාම ප්‍රභාකරන්ගේ වසර 30ක යුද අත්දැකීම් වලට මුහුණ දීමේ හැකියාව සරත් පොන්සේකාට තිබුණා. ප්‍රභාකරන්ගේ ප්‍රබල තැන් හා දුබල තැන් ගැන ඔහුට මනා වැටහීමක් තිබුණා. ක්‍රියාන්විත ප්‍රදේශවල භූමිය පිළිබඳව හසල අවබෝධයක් තිබුණා. කොටින්ගේ යුද උපක්‍රම පිළිබඳව පළල් අවබෝධයක් සරත් පොන්සේකා තුල තිබුණා. කොටි සංවිධානයේ යුද ශක්තිය පිළිබඳව ඔහුට නිවැරදි තක්සේරුවක් තිබුණා. ඊටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාවේ හැකියාව පිළිබඳව ඔහුට බලවත් විශ්වාසයක් තිබුණා. යුද ජයග්‍රහණයේ සැබෑ හේතුව එය බව මධ්‍යස්ථ යුද විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. යුද හමුදාපති ධූරයටපත් ලුතිනන්ට් ජෙනරල් සරත් පොන්සේකා තම ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේදී කිසිම හමුදාපතිවරයෙක් නොකළ ආකාරයේ අරුම පුදුම ප්‍රකාශයක් කළා. මම විශ්‍රාම යන දවසට මේ ඊළාම් යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට බාර දීලා යන්නේ නැහැ. මේ ත්‍රස්තවාදී උදුරෙන් මව්බිම බේරාගෙන මිසක් මම ගෙදර යන්නේ නැහැ. ඒන් අදහස් වෙන්නේ මේ ඊළාම් යුද්ධයේ තියෙනකම් මම යුද හමුදාපතිකමේ ඉන්නවා කියන එක නෙවෙයි. මම විශ්‍රාම යන්න කලින් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට නැවතීමේ තෙත තියෙනවා. ඒක සහතිකයි. සරත් පොන්සේකා මාධ්‍යවලට එහෙම කියලා නිකම් හිටියේ නෑ. යුද්ධෙට හැම අතකින්ම ලකලැහැස්ති වෙන්න පටන් ගත්තා. හැබැයි ඒක හිතපු තරම් ලෙහෙසි පහසු සරල සුන්දර අභියෝගයක් වුණේ නෑ. මේ වන විට හමුදාව ඇතුලේ වංචාව දූෂණය නාස්තිය ඉහවහාගින් ඊටත් වඩා බරපතල කාරණේ උනේ හමුදාව ඇතුලේ විශ්වාසය බිඳ වැටී තිබීම. ඒ කියන්නේ හමුදාවේ සමහර උසස් නිලධාරීන් පවා කොටි ඔත්තුකරුවන් බවට පත් වෙලා සිටියා. සමහරු යුද රහස්, යුද සිතියම්, යුද සැලසුම් කොටින්ට ලබා දීලා යහමින් මිල මුදල් හරි හම්බ කරගත්තා. තත්වය කොච්චර බරපතලද කිව්වොත් කොටි සංවිධානයේ මාසික පඩි ලැයිස්තුවල සමහර හමුදා නිලධාරීන්ගේ නම් සඳහන් කොට තිබුණා. කිසි දෙයකින් පස්සට නොයන ලුතිනන්ට් ජෙනරල් සරත් පොන්සේකා කොටි පරද්දන යුද්ධය මුලින්ම පටන් ගත්තේ හමුදාව ඇතුලෙන්. සරත් පොන්සේකා සැරපරුසයි දරදඩුයි කියලා මතයක් හමුදාව තුල නිර්මාණය වුණේ ඒ විදිහට. දවසක් ඔහු මුළු රටේම හමුදා